කාලයකින් ලංකාවමයි නොදහම් කරගන්න. සමහර වෙලාවට ඉක්මනට පස්සේ ලංකාව නොගිය දරකට. හැබැයි ඒ දරුවෝ දැනගන්න නොදැන මේ ජීවිතේට කාමර ගන්න, ජීවිතේට එකතු කරගන්නේ ඒ දරුවන්ගේ දෙමාපියන්ගේ අභිමානය. ඒ දෙමාපියන්ගේ විමුක්තිය. ඒකේ වටිනාකම අපිට කොතනකදීවත් කියා දෙලා නමක් කරන්න පුළුවන් තරක් නැහැ. සමහරවිට කෙනෙක් හිතන්න පුළුවන් අපි නූතනයේ ජීවත් වෙන්නේ. අපිට මේ අතීත සිදුවන අතීත චාරිත්‍රාත්මක අතීත නැකච්ඡාත්මක මේවායි ඇති පළක් නැතිවම. හැබැයි අපි ඕනෑම රටක් දිහා බැලුවොත් දියුණු ඒ හැම දියුණු රටකම ඔවුන්ගේ මූලයන්, ඔවුන්ගේ නෂ්ටාවශේෂයන්, ඔවුන්ගේ අතීතය වර්තමානයේ බවට පත් කරගන්නට කොච්චර උනන්දුයි. වෙන ධර්මවල කියන්නේ ඕනෑ තරම් උදාහරණයක් කියනවා. අපි චීනයේ මේ රටක විශාල අභියෝගයක් බවට පත් කරන රාජ්‍ය. හැබැයි මොන තරම් ඔවුන්ගේ සම්ප්‍රදාය රැකගන්න. ඔවුන්ගේ අතීතයේ සිට පැවැත්වෙන එක සිලෙන් පිළිවෙල රැකගන්නට